අම්මා තාත්තා දෙන වයසයි අවුරුදු 80 85 වෙච්ච අම්මලා තාත්තලා ඉන්නෝ. අර පරණ පුංචි ගේ පැලේ ගෙදර මැටි ගාලා චූටි ගෙවල් තියෙන ඉස්සර ආරම්භ වෙච්ච ගෙවල්. ඒ ගේ දාලා මේ අය එන්නේ නැහැ. හැබැයි ගියාම කියන අනේ බලන්නකෝ හාමුදුරනේ මෙච්චර එන්න කියන ගෙදර ඇවිල්ලා ඉන්නේ අරකෙම වැටිලා ඉන්නව අර පැලේ. අපිටත් ලැජ්ජයි කියන කතන්දරේ කියනවා. ඇත්තට මෙතන ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. ඒකට හේතුව අපිට අම්මා වැඩිහිටි වෙච්ච වයසට ගිය අම්මා තාත්තා සීයා ආච්චිව තේරුම් ගන්න බැරි වෙලා. එයාලට පැලෙන් ඔය ගෙදරට ඇවිල්ලා ඉන්න අකමැති නෑ. ඇවිල්ලා ඉන්න සුදුසු දේ නෑ. එයාලට ගැළපෙන කෑම නෑ. එයාලට ගැළපෙන පෙනුම නෑ. එයාලට ගැළපෙන හැසිරීම නෑ. එයාලට ගැළපෙන නිදහස නෑ. ස්වාධීනත්වය නෑ. කවුද හිතුවේ වයසට යනකොට මේ ඔක්කොම වළංගු නැති වෙනවා. මේ අපේ අඟපත වළංගු නෑ. බිත්තිය දිගට අල්ලන් යනවා. ඔයාලා තින්ත ගන්නවා. බිත්තියේ අත අල්ලන් යන සීමාවෙන් කළු පාට තීරු තියෙනවා. පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල පාට ගාලා තියෙනවා. අර පැස්ටල් වලින් පොඩි කාලේ එක එක විකාරණ තියෙනවනේ චිත්‍ර. එයාලගේ හැටිනේ පැන්සල් වලින්, පෑන් වලින්, පැස්ටල් වලින් අඳිනවා. ගෙවල් වල පොඩි කොටස් තියෙනවා ළමයි ලොකු වෙලා. සිහිවටන හැටියට ඒ අයගේ අර පරණ නොදරු කාලේ කරපු සිහිවටන පුංචි කොටස් ඉතුරු කරලා තියෙනවා. මේ අපේ පුතා දුව මෙහෙම සෙල් ඇඳ පියවුවා මේ කියලා. ඒව දැකලා එයාලට සතුටු වෙන්න පුළුවන්. හැබැයි අර අපිම හැදපු අම්මා තාත්තා පෙනෙන්නේ නැති නිසා බිත්තිය දිගට අල්ල යනවා. අත උදලා මේස්තාලා ඉන්නේ නෑනේ. නේද? ඒතර කාලයක් යනකොට කෙලිටු වෙලා. බලන්න හැමදාම අපි දාන ස්විච් එක වටේට කළු වෙලා තියෙන්නේ. ඇයි? මේ දූවිල්ලට ඔක තමයි රජුහරණම් කියලා බණ කතාවකක් තියෙන්නේ නේද? චුලපන්තක හාමුදුරුවන්ගේ කතාවේ ඒ වගේ කළු වෙලා තියෙනවා බිත්ති දිගට. තාත්තා වයසයි අම්මා වයසයි පේනවා අඩුයි. ඒතකොට කරන්නේ මොකද්ද? තියෙන ලයිට් එක ඔක්කොම දාන ඔයා යන පාරේ. ඒ දාන්නේ විදුලි මීටරේ අද කාලේ ගණන් වැඩි කියලා. ඔක වැඩි කරනවා ඊටපංක පුතේ කියලා. ලයිට් බිලෙන් තමයි සලකන හැටි පෙන්වන්නේ කියලාද? නෑ. පෙනෙන්නේ නෑ. පේන්න තින්දා. ගෙදර දරුවෝ පාඩම් කරනවා. සීයා ආච්චිට බණ අහන්න ඕනේ. ඒතකොට මොකද කරන්නේ? රේඩියෝ එක රූපවාහිනිය ශබ්ද වැඩි කරලා අහන්නේ. මේක හරි කරදරයක් නේ ළමයිට පාඩම් කරන්න නෑනේ. ඔක අඩු කරලා අහන්නකෝ. අඩු කරලා අහන්න කොහොමද අහන්නේ? ඇහෙන්නේ නෑනේ. ලයිට් ටික ඔක්කොම දාන්නේ පේන්නේ නෑනේ. ඒ වගේම උයන කෑම උයන්නේ ගෙදර ඉන්න පොඩි දරුවට පුතාට දරුවට ගැලපෙන්න. ගෙදර ඉන්න තාත්තට ගැලපෙන්න උයන්නේත් නෑ. ළමයට ගැලපෙන්න උයන්නේ. සීයට ආච්චිට කොහොමටත් ඒක කන්න බෑ. එනිසා අම්මයි තාත්තයි කරන්නේ වෙනම බෙරි වෙන්න බත් උයාගෙන ලුණු මිරිස් ඇඹුල් වැඩියෙන් දැනෙන විදිහට හොද්දක් ව්‍යංජනයක් හදාගෙන කනවා. දුප්පත් කෑමක් කනවා. හැබැයි ඒකේ අයට දිරවනවා. අපි දෙනවා රසමසූල දරුවෝ. රසමසූල දිරවන්නේ තේයි හපන්න බෑ කන්න බෑ හිර වෙනවා. රස නැහැ කියනවා. ඔබ ගැටුම් ඇති කර ගන්නවා. එතන සමහර අම්මලා තාත්තලා එයාලම අයින් වෙනවා. මම දැකලා තියෙනවා ගෙවල් හදලා ටික කාලයක් මැද පහු වෙනකොට කුස්සිය පැත්තේ වෙනම කාමරයක් හදනවා. මානයි කියලා ඔම එකක් මොකටද? නෑ අපේ හාමුදුරනේ අපි වයසට යනකොට අපිට ඉන්නත් තැනක් එපේ. තමන්ගේ හදපු ගෙදරම පිටිපස්සෙන් තමන්ටම මුළු ගැන්වෙනකොට ඉන්න කාමරයක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවනේ මේ මගේ අම්මා තාත්තා කියලා දත් වැටිච්ච පේනුමාඩු කෙස් වල තියෙන වයසට ගිය කෙනා පෙන්වන්න කැමති නෑනේ. ඉතින් ඕක රිදුම් ගන්නවට වඩා ඔවුන් නොරිදී ඉන්න වෙනමින් උත්සාහ කරනවා. ගුලත් ටිකක් කන්න නැත්තම් ගාත කියලා නිදහසේ බුදුන් වඳින්න නැත්තම් එයාට අවශ්‍ය ලෝකයක් තියෙනවා. ඔබ මේ ලෝකේ හදලා තියෙනවා නා ඔය අම්මලා තාත්තලා මුල්ලකට යන්නේ ඔබේ ගෙදරට නෑවිදින් ඉන්නේ. ඔබේ ශාස්ත්‍රිකත්වයේ දැක සතුටු වෙන්න මේ ලෝකේ ඉන්න අය සුපිනේන පිනෝවා නැත්තම් හීනකින්වත් අවඩක් පතන් නැති චරිත දෙක ගෙදර බුදුන් මහ බඹු
ඌ අම්මා තාත්තා සීයා ආච්චිලා අපිට ශාප කරයිද? අපි දියුණුව දැකලා ඒ සතුටත් එක්ක ඉඳ අකමැති වෙයිද? වාරු නැතිව තියෙද්දි පොල් ටික හාල් ටික හරියට වී ඇටේ හොයලා අහුලලා අයින් කරන්න ඇස් පෙනුම නැතුව තියෙද්දි උයන් කරන තැනට ඔවුන් පත් වෙලා ඉන්නේ. නිකන් නෙමෙයි. හොඳට හිතලා බලන්න. නිකන් නෙමෙයි. හොඳට හිතලා බැලුවොත් එහෙම ඔබටම ඔබ ගැන දුක් වෙන්න වෙනවා. වැඩිහිටියෝ රකින්න ඕනේ. පාරවල් ගානේ ගින් තියෙන ඔය පෞගිය කාලේ අපි මාධ්‍ය වලින් දැක්කා. ඔය කැලෑ පොදවල් වල අලි අඩිය තියන් යන පාරවල් වල මේ වයසක අම්මලා තාත්තා දාලා ගින් තිබුණානේ. නේද? සමහරු වන සත්තු මේ දරුවෝ දාලා යනකොට වන සත්තු අලි එහෙම තමන්ගේ අවිදින් නැතු එහෙමම කකුල් දෙක අතර දරු තියාගෙන ඉඳලා තියෙනවා. ඔවුන් අනිත් සතෙකුට පෑගෙයි කියලා. සත්තුන්ට දැනෙන දේ සමහර මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. අර දරුවා අපි ඔතෙන්ට නම් හිත හදෙන්න අරින්නේ. ඊ දරුවෙකුට හරියට ඒ දේ නොදීපු නිසා තමයි වැඩිහිටියට අද ඒ ඛේදවාචකයට ආත්මෙ දෙන්න වෙලා තියෙන්නේ. හරියට සංවේදීව හදපු ක්‍රියාම් රාමුවක් තුළ අපේ සංස්කෘතියට අදාළ පවුලට අදාළ හොඳට මතක තියාගන්න. නිවසෙන් නිවසට අදාළ සංස්කෘතියක් තියෙනවා. මහා සංස්කෘතිය එක අපිට අනන්‍ය සංස්කෘතිය එකක්. අපි පැවිදි නම් වරුණ මහත්තයා අපිට අපේ ගුරුකුලයේ ආචාර ධර්ම තියෙනවා. අපිට අපේ පන්සලේ අපේ ගුරුකුලයක් තියෙනවා. අපිට ඒ ගුරුකුලෙන් ඔබට යන්න ඇති අපි රකින්න සම්ප්‍රදායන් තියෙනවා. අපි මොන දේ ලැබුණත් අපි ඒ සම්ප්‍රදාය කඩ කරන්න කැමති නෑ. ඒක සමහර කෙනෙකුට ඔව්ව පරණ දේවල් ඔවත් එක්ක ගතානුගතිකයි සම්ප්‍රදායෙන් ඔබට යන්න ඕනේ අද ලෝකේ 22 සියවස එදා නිබාගේ නෙමෙයි අද අපි අජට ආකාශය යන්නේ. කිව්වට හරියන්නේ නෑ. අජට ආකාශයට යන්න ඉස්සරලා බිම ජීවත් වෙන්න සහ ජීවත් වෙන හුස්ම ගන්න රිද්මය අපි පුරුදු කරලා තියෙන්න ඕනේ.